හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ යන ගමන් ඉන්නේ මිහින්තලයට යන පාර දිගේ. ඉතින් මේ පාර දිගේ අපි පල්ලෙහා පාක්කේ තමයි අපි වාහන නැවැත්තුවේ. ඔයාලට පේන ඇති ගොඩක් පල්ලෙහා වාහන නවත්තලා තියෙන්නේ. ඒ එතනින් උඩහටත් එන්න පුළුවන් මේ විශේෂ අවසරයක් තියෙන වාහන වලට තමයි එන්න දෙනවා කියලා තියෙන. කියන්නේ බස් වලට එහෙම නම් සාමාන්‍යයෙන් එන්න දෙන්නේ නැහැ. අපි අර පොලිස් ලයින් AC බස් වලට ඒගොල්ලන්ට එන්න පුළුවන්. කාර් වාහන ඒ වගේ පොඩි පොඩි වාහන වලට එන්න දෙනවා. අපි දැන් මෙහෙම උඩහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම මේ හරිය තියෙන මේ ලෙන් ටිකක්. වෙනවද මේ ගල් වල මේ ලස්සනට හදලා තියෙනවා මැටි වලින්. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ බෝඩ් එකක් ගහලා තිනවා 8 ලෙන් කියලා. ඒ 8 ලෙන් කියන්නේ මේ මිහිඳු හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂූන්ට දේවානම්පියතිස්ස රජතුමා ලෙන් 68ක් හදලා පූජා කරලා තියෙනවා. අන්න ඒ ලෙන් ටික තමයි මේ හරිය තියෙන්නේ. අපිට මෙහෙම උට්ටනකොට බලා ගන්න පුළුවන්. අර මම ඔයාලට කිව්වේ උඩහ තියෙනවා පාක් එකක් කියලා. අන්නේ පාක් එකෙන් තමයි මේ කාර් එක එන්නේ. ඉතින් අපිට දැන් මෙතනින් හැරෙන්න ඕන මේ පැත්තට මේ 8 ලෙන් බලන්න යනවා නම්. එතනින් උඩහට යනවා නම් අපිට මිහින්තලේ පැත්තට යන්න පුළුවන් කෙලින් පාර දිගේ. මම ඔයාලට මේ උඩහට යනකොට පෙන්නන්නම් ඒ පාක් එකත් අපිට මේ පැත්තෙන් යනකොට පේනවා. අපි දැන් මේ 8 ලෙන් ටික බලන් තමයි මේ උඩහට යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මං අnder කිව්ව පාක් එක තමයි මේ තියෙන්නේ. මේ පාක් එකෙන් උඩහට වාහන වලට යන්න බෑ. මෙතනින් උඩහට යන්න වෙන්නේ ඔයගොල්ලන්ට පයින් දිගටම. ඉතින් අපි දැන් උඩහට මෙවම් බලන්න මේකේ. ඔයාලට වෙන ඇති ගොඩක් ලොකු කන්දක් තියෙන්නේ. මම ඒ ටික පොඩක් වේගෙන් යවනවා. ඉතින් අපිට තව මේකේ දුක්සීල භික්ෂුන් වහන්සේලා 69ක් පහළට තල්ලු කරලා ඝාතනය කරපු කතාවක් එහෙමත් තියෙනවා. මම ඔයාලට එලෙන් විහාර ටික හරියදී විස්තර ගැන කියන්නම්. දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් සෑහෙන උඩට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පරි 250 300ක් අතර ගානක් මේ ටිකේ තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන් අපි අර පල්ලෙහා පාරින්දල් තමයි ආවේ. වෙනවද ගොඩක් ලොකු දුරක් අපි උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මෙතන තියෙනවා චෛත්‍යයක්. මේක ටිකක් දැන් මේ පරණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් නටබුන් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අර බලා ගන්න පුළුවන් උඩත් තනකොළ ඇවිලා ගස් කොළන් ඇවිලා තියෙනවා. ඉතින් මේ ලස්සන පරිසරයක් මේ ටිකේ තියෙන ටිකක් හොඳ එලිමහන් පරිසරයක් තියෙන්නේ මේ ටිකේ. මේ ටිකේ තමයි මේ ලෙන් විහාර ටික තියෙන්නේ. ඉතින් අර බලා ගන්න පුළුවන් මේ චෛත්‍ය ටිකක් අමුතු හැඩයක් තියෙන චෛත්‍යයක්. ඉතින් එහා පැත්තේ ලොකු ගල් ටිකක් තියෙනවා. මේ ටිකේම ලොකු ගල් පර්වත ටිකක් තමයි තියෙන්නේ මේ ටිකේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන සඳහන් කරලා තියෙනවා මේ ගල් දෙන ගැන විස්තරයක්. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වේ නැහැ මේ තියෙන හැම ගල් දෙනකම කටාරමඩ පල්ලෙහෙන් කොටලා තියෙනවා පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් පොඩි ලිපියක්. ඉතින් අන්නේ ලිපිය නිසා අපිට හිතන්න පුළුවන් මේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර තියෙන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂයේ මේක සංස්කරණය කරලා තියෙනවා කියලා අනිවාර්යෙන්. ඉතින් මෙහා පැත්තේ රතන තිබුණේ මේ ගල් දෙන ගැන මම ඔයාලට ගල් දෙන ගැන විස්තරයක් කියන්නම්. ඒ ගල් දෙන ගාවට ගියාට පස්සේ අපිට මේ පැත්තෙන් පුළුවන් ඒ ගල් දෙන ටිකට යන්න. දැන් අපි ඒ ගල් දෙන ටිකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ ඔයාලට මම අර කලින් පෙන්නපු ගල්ලෙන පැත්තට. ඉතින් මේ ගල්ලෙන හඳුන්වන්නේ කණ්ඨක චීතිය ගල්ලෙන කියලා. ඉතින් එතන සඳහන් වෙනවා ලෙන් ලිපියක මේ විස්තර ටික. මේක කාලය ගත්තොත් එහෙම ක්‍රිස්තු පූර්ව 300 වසරේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 1 සියවස දක්වා තමයි කාල පරාසය තියෙන්නේ. අක්ෂර තිබ්බේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර භාෂාව පුරාණ සිංහල භාෂාවෙන් තමයි එතන ලෙන් ලිපිය සඳහන් වෙන්නේ. අපි දැන් මේ යන්නේ මේ ලෙන් විහාර තියෙන පැත්තකට. බලන්න පුළුවන් මේ පැත්තේ 8 ලෙන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අපි කලින් එද්දී අර තිබුණා දෙන අර මේ තියෙන ඒරේන කුඩ ඉතින් මේ තියෙන ඒරෙන් තමයි ඉන්නේ අතෙන් අරට චෛත්‍ය පේන ඉස්සරහ පැත්තේ මම බලුවත් අර එතන ඉරියත් ඒක තාම පැහැදිලි පේන්නේ මේ තියෙන්නේ එක ලෙනක්. ඉතින් ගෙලෙන් තමයි තියෙන්නේ. මෙතනත් මොකක් හරි තියෙනවා මේ හරියට මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. මේ පැත්තේ තමයි ආවේ. මේ චෛත්‍යයේ තියෙන්නේ පියාත්තර පැත්තට යන්. ඉතින් මේ ගල්ලෙන පූජා කරලා තියෙන්නේ ප්‍රමුඛ නායකයෙ පුත් අසලින් කියලා කෙනෙක්. ඉතින් එයා මේ සිව්දසින් පැමිණි රෙබෙන භික්ෂූන්ට මේ ගල්දලා පූජා කරා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඉතින් මෙහාකට මේ ඔක්කොම ගල්තලා තියෙන්නේ. මේකේ ගල්තලා මේ පැත්ත ඔක්කොම ගල්තලා. ඉතින් මෙහෙම මෙතනින් හට යන්නත් පුළුවන්. මේ තියෙන
පොඩි පාරවල් තියෙන පේනද මේ පොඩි ගල් බැමි දාලා එතනින් හා තියෙන්නේ ලෙන් අපි පොඩ්ඩක් බලමු යන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් අමාරු පාරවල් තියෙන්නේ ආල්ට පේනවා නැති කියලා හිතනවා මම මෙතනක් තියෙන ලෙනක් මේ තියෙන්නේ ගල් ලෙනක් පේනවද මෙතන තියෙන ගල් ලෙනක් ආල්ට මෙතනට ලස්සන දෙයක් පේනවා මෙන්න මම පෙන්නන්නම් ඒක පේනවද දන්නේ නැහැ ඈත චෛත්‍ය තියෙනවා පේනවද එළියට පැහැදිලිව පේන්නේ අහන්න බා හරි මේ ගල් ලෙන අපි හිටපු ගල් ලෙනේ ඒ ගල් ලෙනේ ඉඳන් බැලුවම ලස්සනට පේනවා ඈත චෛත්‍ය දෙක බලන්න පුළුවන් මාර ලස්සනයි හරිද මාර ලස්සන තැන අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර උඩකද ඉන්නේ කියලා පේනවද පල්ලෙය ඉස්සෙහෙන උඩ ඉන්නේ බලමු එළියට ගිහිල්ලා ඊයේ පැත්තත් එහෙමයි අපිට තාහට විදිහගෙන යන්න පුළුවන් ආවට මම නිකමට යට පෙන්නුවොත් බාන් පේනවද මාර උසක අපි ඉන්නේ මාර උස ගල් ගෙඩියක් උඩ ඒක ගොඩාක් පල්ලෙහා තමයි අපි වාහන නවත්තලා තියෙන්නේ අර එහා කන්ද තියෙනවා ඒකත් මාර ලස්සනයි අපි දැන් අතෙන්ට තමයි යන්නේ උඩ චෛත්‍ය ගාට යන්නේ ඉතින් මේ පැත්ත ලෙන් ටික තියෙනවා ලෙන් ටික පෙන්නන්න මේ පැත්තට ආවේ අපේන මේ දැන් ඉස්සෙල්ලා හිටපු ලෙන මේ ඇතුලේ ලෙන් තියෙනවා යම් පාන්න අපිට ගිහිල්ලා සතු වෙන්නත් පුළුවන් මේ මේ තියෙන්නේ ලෙන් ඉතින් මේවා තමයි ඉස්සර ඉඳලා තියෙන්නේ කේකලෙන් අර බලන්න උන්ට ඉන්න පුළුවන් නියම තැන මාර සිසිලක් තියෙනවා පුදුම සිසිලක් තියෙන මේ පැත්තේ ඉතින් මං හිතනවා ඔයාලට හොන්ට පැහැදිලිව පේන ඇති කියලා ඉතින් මේ තියෙන මේ ගල් අස්සෙන් යන්න පුළුවන් ඉතින් අපි ඉස්සෙල්ලා හිටපු තැන එහාලේ නෑ ඔයාලට මම හිතන හරියට පේන්නේ නැතුව ඇති බලන්න ඉස්සෙල්ලා මම ළඟට ඇවිල්ලා පෙන්නන ඔයාලට පේනවාද අර අන්නතර සාහිත්‍ය පෙළෙන් තමයි අර තියෙන්නේ ඉතින් එහෙම තමයි තියෙන්නේ ටික බලමු ටිකක් හරි ගිහිල්ලා ඉතින් මේ මම දැන් මෙතන මෙතන ඇතුලෙන් ආවේ අපි මේ ලෙන ඇතුලට බහලා බලමු මම මෙතන දෙමෙන්නේ කියන්නේ මුකුත් නැහැ හරිද වැස්සත් දෙමෙන්නේ නැහැ මාට මේ උඩින් වැහිලා නැහැ මේ පොඩි සිදුරු තියෙනවා අර ඒ වුණාට දෙමෙන්නේ නැහැ මෙතන ෂුවරකට දෙමෙන්නේ නැහැ මෙතන මේ වලවල් තියෙනවා මේකේ යටත් තව ලෙනක් ගල යටත් තව ලෙනක් ඒ බලමු මේකට කොහෙන්ද බහින්න පුළුවන් කියලා ඉතින් මේ පැත්තේ තියෙන ලෙන් ටික තමයි තියෙන්නේ කොහොම ගල් ලෙන් තියෙන්නේ මෙතනින් බහින්න බෑ මම මෙන්න පැත්තකින් බහින්නත් බලමු ඔයාලට මම පේන්න ඕනේ නැහැ මම හිතන්නේ මේ දේවල් ටික හොන්ට ගුණනම් හරි මම පේන්නට වඩා පහළට බහිනවා දැන් අර බලන්න පුළුවන් මේ පැත්තේ චෛත්‍ය ටිකේ ටිකත් එක මෙහෙම පහළට බහිනවා අර අතන පේන අපි ආව පාර අර පේන්නේ අර තියෙන්නේ අපි අර පාර දිගේ උඩහට ඇවිල්ලා තමයි උඩට නැග්ගේ ඉතින් එතනින් අර පල්ලෙහාට මේ තවල් ලෙනක් ඉතින් බලන්න පුළුවන් මේ තව තියෙන්නේ ගල් ලෙන් හරිද තවත් ලෙන් මේ තියෙන්නේ ඉතින් මම වලට මේ ෆොටෝත් ගහලා තියන්න මේ තියෙන්නේ බැමි බැඳලා වෙන් කරලා තියෙනවා මේ ගල්ලෙන් මේ කටාරම් කොටල ඔව් මේ කටාරම්කුත් කොටලා තියෙනවා කටාරම් අපිට පේන මේ පොඩි කට්ටයක් වගේ දෙයක් තියෙනවා මෙතන පොඩි කටාරම් කොටලා තියෙන්නේ ඒ කටාරමින් ඊට පස්සේ මේ ගල දිගේ බේරන අතර පල්ලෙහාට එන්නේ නැති වෙන්නේ මේ තියෙන්නේ හරි සිසිලයි මේක හරිම සිසිලයි හරිද හරිම සිසිලයි අපි නැත්තන හිටියේ මේක ගල් වෙනා ඉතින් මම තව පල්ලෙහාට යන්න පුළුවන් මෙතන මම තව පල්ලෙහාට ගිහින් බලන්න හරි අවදානම් පාරවල් හරිද හරි බලාගෙන හරි පරිස්සමින් යන්න ඕනේ ඒක ඉස්සෙල්ලා ගියොත් දෙලින්ම බිම
මෙතනින් තව පල්ලෙහාට යන්න පුළුවන්. ඒ පල්ලෙහාට යනකොට තව ගල්ලෙන් තියෙනවා පල්ලෙහා. මම දැන් තව එහෙකට යන්නේ. වෙනද මේ? මෙතන තියෙන්නේ තව එක ගල්ලෙනක් නේ. ඉතින් මේකයි තමයි මේ ලෙනිහාර වල තමයි ඒ කාලේ කට්ටිය ඉඳලා තියෙන්නේ. අර පැහැදිලි පේන්නේ මම තරක පස්සල්ලා පෙන්නන්නම්. පේනවද? අර මම ආත්තන ඉඳලා මෙහෙම පහළට බහැරගෙන ආවේ. ඉතින් මේ තව ගල්ලෙනක්. හරිද? බලමු තව පහළට ගිහින් මේක මොනවද තියෙන්නේ කියලා. මේ ඇතුලේ තියෙන මේ ඇතුලේ. ඉතින් අපිට මෙහෙම පහළට බහිනකොට මේ ලෙන් 68ම බලා ගන්න පුළුවන්. ලෙන් 68ක් තියෙනවා. පාරවල් දෙකක් තියෙනවා. තුන්දසවල් හිමුත් තියෙනවා. හරිද? ඒ පරිස්සමින් යනවා නේ. එතන පහළට යද්දි. බලා ගන්න බව ලොකු තුඹසක් එහෙමත් තියෙනවා. පේනවද? ලොකු තුඹසක් තියෙනවා. මම දැන් මේ පස්සෙන් යන්නේ. පහසු නෙවෙයි යන්න. ලොකු තුඹස් දෙකක් තියෙනවා. හරිද? මේ පැත්තේ ලොකු ගල්ලෙන් තියෙනවා. බලමු. වලට පේන්නේ නැති. නේද? මහ විශාල තුඹස් තියෙනවා. තුඹසක් තියෙනවා. ඉතින් අපිට මෙහෙම පහළට බහැලා මේ දිගටම මේ පහළට බහින්න පුළුවන්. පේනවද? මේ පාර දිගේ දිගටම මෙතන පාරක් වගේ තියෙනවා. දිගටම පහළට බහින්න පුළුවන්. ඒ දිගටම තියෙන්නේ ගල්ලෙන්. ඉතින් මම හිතනවා මේ ගල්ලෙන් ටික බැලුව ඇති කියලා. කැමති කෙනෙක් නම් කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මෙහෙම. හරි වටින දේවල්. මේ උඩත් හොඳ ආරස්තිද හදපු ගල්ලෙනක් තියෙනවා. මේ හරිය ටිකක් ගඳයි මම හිතන්නේ වවුල් ඉන්නවා මේක සෑහෙන්න. ඒක මේ ගඳ වවුල්ලු චූදාලා තියෙනවා. දැන් නම් පේන්නේ ඒක නැහැ. ඉතින් ඔන්න ඔය එතන තියෙන එක ගල්ලෙනක්. මට තා පොඩ්ඩක් පහළට බහලා බලන්නත් වෙනවා. බලමු පොඩ්ඩක් අපි. මේ වාට පේන්නේ පහළටම යන්න පුළුවන්. හරිද? මම තවත් මෙතනින් පහළට යන්න නැතුව වරින්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නේ. හරිම ලස්සනයි මේ ටික. අපි දැන් ආයෙත් උඩහට යන්න ඕන මෙතනින්. අපි අර උඩහන් ඉඳලා ආවේ. එනවාද? ආයෙ මම හිතුවා පල්ලෙහා මට්ටමට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් වීඩියෝ අපි ආයෙත් ආවා ලෙන ගාවට. ආයෙත් පේන ලෙන ගාවට. මේ අපි කොහොම පහළට බහලා යන්න හදන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් පහළට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම අරවට කලින් පෙන්නපු රත ගාලත් නැහැප්ත තියෙනවා. ඉතින් මේ රත ගාල ගායෙන් මම දැන් උඩහට ආවා. මේ අපි ඉස්සෙල්ලා ගිහලා ගල්ලෙන් පැත්තටනේ. දැන් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ උඩ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරිය නටබුන් ගොඩක් තියෙනවා. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා සිංහපොකුණ කියලා එකක්. ඉතින් මම ඔයාලට සිංහපොකුණ කියන එක දැන් පෙන්නන්නම්. මේ වටේටම පොඩි පොඩි ශාලා වගේ හදපු නටබුන් ටිකක් තියෙනවා. ඉතින් අපිට ඒ ගැන විස්තරයක් කරලා නැහැ. ඒවා මොනවද කාගේ මොන දේවල් වලට හදපුවද කියලා. ඉතින් මේ මෙතන තියෙන සිංහපොකුණ වලට බලා ගන්න පුළුවන්. මෙතන සිංහයෙක් හිටගෙන ඉන්න වගේ රූපයක් තිබ්බා. ඉතින් ඒකෙන් තමයි මේක සිංහපොකුණ කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ සිංහයෝ දෙන්නෙක් දෙපැත්තෙන් හිටගෙන ඉන්න පොකුණන් නිසා තමයි මේක සිංහපොකුණ කියලා හඳුන්වනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මම දැන් ඔයාලට සිංහපොකුණ උඩු පැත්තෙන් ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් සිංහපොකුණ ගැන මම ඔයාලට විස්තරයක් කිව්වොත් එහෙම මේ සිංහපොකුණ නිර්මාණය කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝජන සඳහාලු. ඉතින් මේකට නාගපොකුණේ ඉඳලා උමන් ජල මාර්ගයක් කරා තමයි ජලය අරන් එනවා කියලා තියෙන්නේ. ඉතින් මේ සිංහපොකුණ බඳ උඩු පැත්තෙන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ උඩු පැත්තේ තමයි මේ වතුර නැදෙන්නේ. එහා පැත්තට කට වගේ එකෙන් තමයි මම හිතන්නේ වතුර වැඩි වතුර ජලය එළියට යන්නේ. ඉතින් මේ උඩ තියෙන එකෙන් තමයි මේ ජලය මේ සිංහපොකුණට වැටලා තියෙන්නේ. ඉතින් මේක තමයි සිංහපොකුණ ගැන තියෙන්නේ. ඉතින් අපි දැන් ආයෙත් මේ පැත්තෙන් උඩහට යන්න පුළුවන් අපිට තව වටේ තියෙන ගොඩක් දේවල් බලන්න. ඉතින් ඔයාලට මම දැන් අර පෙන්න පටිපෙල් දෙකේ උඩහට තමයි යන්න හදන්නේ අපිට ඊළඟ මළුවට. මේක මළුව ගොඩක් තියෙනවා උඩ මළුව කියලා උඩටම යන්න පුළුවන්. දැන් මේ මැද මළුවකට අපි යන්න හදන්නේ. අන්න අර පටිපෙල් දෙක මැද මළුවට යනවා දැන්. ඉතින් අපි මැද මළුවදී ආයෙත් හම්බෙමු එහෙනම්. හරි අපි දැන් මැද මළුවට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාව ගොඩක් රස්නේ ඔයාලට හරියට පැහැදිලිව පේන්නේ නැතුව ඇති. දවල් 12ට විතර තමයි මේ ටයිම් එක.
ඉතින් මේ වගේලාට නම් හරි අපහසුයි මේ හරි ඇවිදින්න මේ වැලි පොළවත් රත් වෙලා හොඳටම. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අනිත් පැත්තේ ඈත තියෙනවා මේ පරිපෙල් ටිකක් එක්ක ගොඩක් බලන් දේවල් ටිකක්. ඉතින් මම ඔයාලට අනිත් කැමරේ එක දාලා පෙන්නන්නම් ඔය පැත්තට ඔයාලට පේන්නේ නැති නිසා. ඉතින් ඔතන තමයි මං හිටියේ ඔයාලට පේන්නේ නැති මේ ඉස්සරහට උට්ට නගින පරිපෙලක් තියෙනවා. අපිට දැන් එතනින් නගින්න බෑ. එතන බෝඩ් එකක් ගහලා දෙන අපිට උඩ බලුවට යන්න ඕනේ හා පැත්තේ පාරෙන් කියලා. ඉතින් ඔයාලට මම දැන් එපට ඒ පැත්තට ගිහලා පේනවා නම් ඒ පැත්තේ තියෙනවා ඔයාලට බලන් දෙයක්. මේ අපිට තියෙනවා ඒ කියන්නේ සාකච්ඡා කරපු ශාලාවක්. ඒ කියන්නේ අර ඒ කාලේ භික්ෂූන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් සාකච්ඡා කරපු ශාලාවක් වෙන්න ඕනේ. ඒක එහෙම තමයි සඳහන් කරලා තිබ්බේ. ඉතින් ඒ ශාලාවේ නම සන්නිපාත ශාලාව කියලා තමයි කියන්නේ. ඉතින් ඒක අර ඒ කාලේ බෞද්ධ ආරාමවල මේ තියෙන විස්තර ටික ගහපු එක. ඉතින් මේ බෞද්ධ ඒ ආරාමවල භික්ෂූන් ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ඒක එක දේවල් ඒ කියන්නේ ඒ විහාර ආරාම මේ සැලසුම් වෙන විදිය ඒ දේවල් එහෙම ඊට පස්සේ ඒ දේවල් කතා කරලා සාකච්ඡා කරපු ශාලාව තමයි මේක. ඉතින් එන්නේ ශාලාව තමයි මේ තියෙන. මම දැන් ඒ ශාලාව උඩ ඉන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ශාලාව. මම දැන් එතනින් ආයෙත් පහළට බහගෙන එන්නම්. අපිට එහා පැත්තේ තා ගොඩක් බලන් දේවල් තියෙනවා. ඔයාලට පේන්නේ මෙන්න මේ එහා පැත්තෙන් පොඩි පාරක් තියෙනවා. අන්නේ පාරෙන් තමයි අපිට උඩමළුවට යන්න තියෙන්නේ. හරිද? මම දැන් අනිත් පැත්තට ගිහලා ඔයාලට දානශාලාව එහෙම පෙන්නන්න. ඒ පැත්තේ දානශාලාව එහෙම තියෙනවා. මේ අපිට උතනින් එහාට ගිහලා හැරෙන්න ඕනේ මේ පැත්තට. ඉතින් ඔයාලට පේනවා ඇති අපි දැන් දානශාලා පැත්තට මේ වටෙත් තියෙනවා ගොඩක් නටබුන් එක දේවල් දැන් නටබුන් වෙලා තියෙන අපිට හරියට බලා ගන්න බෑ. ඉතින් හැමදේම නටබුන් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ මෙතන දානශාලාව. ඔයාලට පේනවා ඇති ලොකුවට තියෙනවා දානශාලාව. මම දානශාලාව ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මේක තමයි ඒ කාලේ භික්ෂුන්ලා ඒ කියන්නේ දානය ලබාගත්ත දානය වැළඳපු දානශාලාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විස්තර දානශාලාව ගැන විස්තරයක් මෙතන අපිට මේ සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් මේ අපි දැන් හිතන් ඉන්නවනේ අපිට මේ බටහිර රටවල් වලින් තමයි අපිට මේ බුෆේ ක්‍රමය හම්බුනේ කියලා. දැන් අපි බටහිර රටවල් වලින් බුෆේ ක්‍රමය හම්බුණා කියලා හිතුවට දැන් මෙතන බැලුවන් පස්සේ මේ දානශාලාවේ තියෙන්නේ ආහාර බෙදාගෙන කන්න. ඒ කියන්නේ Tamanට කියලා ආහාර බෙදාගෙන කන්න තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ බැලුවමත් අපිට ඒ කාලෙත් අපේ බුෆේ ක්‍රමයක් තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ. ඉතින් අර පේන නැති මේ ඈත සහල් නලියක්. ඒ කියන්නේ ලොකු ඔරුවක් වගේ එකක් තියෙනවා. ඉතින් අන්නේ ඔරුවේ තමයි මේ හාල් දාල් තියෙන්නේ. ඒ කියන්නේ සහල් බත්තු වල දාල් තියෙන්නේ ඒකේ. ඉතින් අපිට ඒකෙන් බෙදාගෙන භික්ෂුන්ලට ඒකෙන් බෙදාගෙන එහා පැත්තේ තියෙනවා එළවලු. ඒ කියන්නේ ව්‍යංජන දාන ඔරුවක්. ඉතින් අන්න ඒකෙන් තමයි ව්‍යංජන බෙදා ගන්න තිබිලා තියෙන්නේ. ඉතින් මෙතන මට සඳහන් කර මතක විදියට භික්ෂුන් 5000කට වගේ දානය ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහනක් තිබ්බේ. ඉතින් අර ඔන්න ඔය තියෙන සහල් මේ ඔරුවේ තමයි සහල් දාන්නේ. මේ ඔරුවේ සහල් උයලා ඒ කියන්නේ බත් උයලා බත් දාල් තියෙනවා. ඉතින් අපිට මේකෙන් බෙදාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ওই ටිකේ වාල්ලා තමයි මේ හාමුදුරුවෝ දානේ කාලේ අරගෙන තිබ්බේ. ඉතින් මේක තමයි මේ ව්‍යංජන එහෙම දාන ඔරුව මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක දැන් අපි බුෆේ ක්‍රමය අපිට මේ බටහිර රටවලින් හම්බුණා කියලා හිතුවට බලන් ගියාම ලංකාවෙම තමයි ඒ ක්‍රම තිබිලා තියෙනවා. අපි හරියට දන්නේ නැති වුණාට. ඉතින් මේකේ තියෙනවා ගොඩක් බලන් දේවල් තව. ඉතින් මේ ටිකේ වාට හිතන ඇති මේක මේ භික්ෂූන් 5000කට නම් ඉන්න ඉඩ මදි වගේ කියලා. ඒ වුණාට මේ ඒකවලේ මොකක් හරි භික්ෂූන්ගේ කියන්නේ වැඩි මහල් පිළිවෙල හරි මොකක් හරි ක්‍රමයක් තියෙන නැති දානේ ලබා ගන්න. ඉතින් කොහොමයි මේක භික්ෂූන් 5000ක් දානේ ලබා ගන්නවා කියලා තමයි මේ සඳහන් කරලා තිබ්බේ. ඉතින් අපි දැන් ආයෙත් එහා පැත්තට ගිහලා අපි උඩමළුවට යන්න පටන් ගමු දැන්. හරි ඉතින් යාළුවනේ අපි දැන් උඩමළුවට යන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට පඩි 500ක් විතර උඩහට නගින්න තියෙනවට පේනවා ඇති. ගොඩක් උඩට නගින්න තියෙනවා. ඉතින් අපි මේ පඩිපෙල් ටික දිගේ උඩමළුවට දැන් යනවා. ඉතින් අපි ආයෙත් උඩමළුවේදී හම්බෙමු. අපි දැන් භාගයක් විතර දුර පඩිපෙල් ටික උඩට නැගලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර පල්ලෙහා ඉඳන් තමයි ආවේ. අපි දැන් ගොඩක් දුර උඩට ඇවිල්ලා තියෙනවා. පේන්නේ නැද්ද අපි පල්ලෙහා ඉස්සෙල්ලා බලපු ටික තමයි ඒ තියෙන්නේ. ඒ ටිකෙන් ඉඳන් අපි ආවේ. ඉතින් අපි තව මේ ආවගේ දුරක් මුඩට යන්න තියෙනවා. අපි ආයෙත් උඩමළුවේදීම හම්බුමු. ඉතින් යාළුවනේ අපි දැන් උඩමළුවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් උඩමළුවේත් අපිට ගොඩක් බලන් දේවල් තියෙනවා. ඉතින් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා උඩමළුවේ තියෙන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක.
ඉතින් අපි තව ඉස්සරහට යනකොට අර බලා ගන්න පුළුවන් මං අතේ පැත්තේ ලොකු ගල් පර්වතයක් තියෙනවා. ඉතින් ඒ ගල් පර්වතයේ උඩක් තියෙනවා අපිට ලොකු චෛත්‍ය දෙකක්. අපි ඉස්සෙල්ලම ගිහිල්ලා බලමු මේ චෛත්‍ය දෙක බලලා වැඳ පුදාගෙන එමු. අපි දැන් උඩට යනවා මේ ටයිම් එකත් එක මේ දවල් 12 දැන් 12:00මාර වගේ වෙලාව. ඉතින් මේ ටයිම් එකේ සෑහෙන රත් වෙලා තියෙන මේ ගල් පර්වත. ඉතින් මේවයි හරි අමාරුයි ඉන්න අපි හින්දා ටිකක් ඉක්මනට ටක් ගාලා අපි උඩහට ගල් පර්වතේ නගිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ටිකක් සැලකියුත් දුරක් උඩට නගින්න තියෙන විශාල ගල් පර්වතයක්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ විදේශික සංචාරකයෙකුත් ඇවිල්ලා ඉන්නවා මෙතන ඉස්සරහා. අපි දැන් ආයෙත් උඩ මළුවේදීම හම්බෙමු එහෙනම් ගිහිල්ලා. ඉතින් යාළුවනේ අපි දැන් අපේ ගල් පර්වතයේ භාගයක් දුරට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි පල්ලෙහා ඉඳලා තමයි යාවේ ආර තියෙන්නේ පල්ලෙහා වැලි මළුව. ඉතින් ඔයාලට පේනවා ඇති මිහින්තලේ ගල් පර්වතයේ මුදුන. ඉතින් ඒකේ තාමත් ජනතාව ඉන්නව රැඳිලා. ඉතින් අපි දැන් මේ පැත්තට යන්න අපේ චෛත්‍ය ටික වැඳ පුදාගෙන ඉන්න. ඉතින් අපි ඒ ටික වැඳ පුදාගෙන ඇවිල්ලා අපි යමු මිහින්තලේ ගල් පර්වතයේ මුදුනට. ඉතින් යාළුවනේ අපි ගල් පර්වතයේ මුදුන්ට ආවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරි ලස්සන මාර ලස්සන view එකක් තියෙනවා. ඉතින් චෛත්‍ය දෙකක් තියෙනවා මේ ගල් පර්වතයේ මුදුනේ. ඔයාලට බලා ගන්න පුළුවන් එක චෛත්‍යයක් අතනවා. අනිත් චෛත්‍යය මෙතන තියෙනවා. චෛත්‍ය දෙකක් තියෙනවා. ඉතින් අපි මේ දැන් ඉන්නේ ගල් පර්වතයේ මුදුන්ටම ඇවිල්ලා සෑහෙන රත්ලා තියෙන මේ වෙලාවේ මෙතන ඉන්න පට්ටම අමාරුයි. ඔයාලට පේනවා ඇති මම අර දැන් පෙන්වන්න හදන විශේෂ දෙයක්. ඔයාලට මතකද අපි ඉස්සෙල්ලාම වීඩියෝ එක පටන් ගද්දිම ගියා අර මේ ගල්ලෙන් ටිකක් තියෙන තැනකටයි ගරාවැසිච්ච චෛත්‍යයක් තියෙන තැනකටයි. ඉතින් මම දැන් ඔයාලට ඒක පෙන්වන්න හදනවා. මට පේනවා ඇති අර ඈත තියෙන්නේ අන්න ඒක. හරිද? අන්න ඒ ගරාවැලි චෛත්‍යයේ තියෙන අර එහා පැත්තේ ලොකු ගල් තලාවක් හොය තියෙන අපි ඉස්සෙල්ලා ගියපු ගල්ලෙන් ටික. හරිද? ඉතින් අපි යන්නේ ටිකේ ඉඳලා තමයි මේ පැත්තට ආවේ. දැන් සෑහෙන ලොකු දුරක් උඩට ඇවිල්ලා තියෙනවා. සැලකියොත් දුරක් ඔයාලට පේනවා ඇති කොච්චර දුරද කියලා. ඉතින් මෙතන ඉන්න සෑහෙන අමාරුයි මේ වෙච්ච වෙලාවේ මේ රත් වෙච්ච එකක් නිසා අපි ආයි පහළට යමු ඒක නිසා. හරි ඉතින් අපි එතනින් පහළට ආවම අර බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අෂ්ටඵල බෝධීන් වහන්සේ. ඉතින් අපිට අෂ්ටඵල බෝධීන් වහන්සේත් රැඳ පුදාගෙන ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ මැලි මළුව මේ වෙලාවේ සෑහෙන රත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ලස්සනට මිහින්තලේ පේනවා. මම ඔයාලට තව පොඩක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මාර ලස්සනට පේනවා මෙතනට. ඉතින් ඔයාලට පේනවා ඇති අර ලස්සනට පේනවා මෙතනට මිහින්තලේ ගල් පර්වතය. ඉතින් මෙතන අෂ්ටඵල බෝධීන් වහන්සේලා මෙතන තියෙන්නේ. ඉතින් අපිට දැන් මෙතනින් අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන මිහින්තලේ ගාවට ආවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මිහින්තලේ ගල් පර්වතයට උඩට නගින්න යන්නේ. මේ වෙලාවේ සෑහෙන රත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ටක් ගාලා මිහින්තලේ ගල් පර්වතයේ උඩට යමු. මම ඔයාලට දැන් මෙතනින් හාට කතා කරන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එක බලාගෙන පුළුවන්. මේ අත්දැකීම මොන වගේද කියලා අපිට ඔයාලට විඳ ගන්න ඕන නිසා. අපිට මේක සෑහෙන රත් වෙලා තියෙන නිසා ගල් පර්වතයේ උඩට දැන් අපි ඉක්මනට යනවා. හරි අපි දැන් ගල් පර්වතයේ ගොඩක් උඩට නැගලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගොඩක් යන දැන් මේ වෙලාවේ හරි අමාරුයි මේ ගල් පර්වතේ රැඳිලා ඉන්න මේ සෑහෙන රත් වෙච්ච නිසා. ඉතින් මේකේ ගොඩක් කඩට එකපාරේ යන්නත් බෑ මේ සමහර තැන් හරි පාටුයි. ඔයාලට පේනවා ඇති හරිම පාටුයි. ඉතින් එක්කෙනාට වගේ තමයි යන්න පුළුවන් සාමාන්‍යයෙන් මාරු වෙන්නත් හරි අමාරුයි. ඉතින් මේ කට්ටිය ටික පොඩ පහළට ගියා මම මේ හිටියේ උඩ කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටිකක් අපහසුයි රත් වෙච්ච වෙලාවට යන්න. මොකද ගල් ගෙඩියක් ටිකක් ලිස්සනවා. මොකද අපේ කකුලුත් මේ වෙලාවේ රත් වෙලා මේලා මැදිලා වගේනේ තියෙන්නේ. ඉතින් මේ හරියන ගොඩම පටුයි සාමාන්‍ය එක්කෙනෙක් වගේ තමයි යන්න පුළුවන්. ඉතින් දැන් අපි උඩටම වගේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙතනින් උඩට යන්න අපිට හදලා තියෙනවා මේ කොන්ක්‍රීට් වලින් පොඩි පඩි පෙළක්, පියකට පෙළක් වගේ එකක්. ඉතින් අපි ඒකෙන් උඩට නගිමු. ඉතින් අපි ඒ ඉතින් උඩට නැගකට පස්සේ ආයෙත් තියෙනවා මේ කල් ගෙඩියත් එක්ක ඔයාලට පේනවා ඇති ඒකෙත් පොඩි අපිට පඩි පෙළ වගේ අඩි තියාගන්න කට්ට කපලා තියෙනවා. ඉතින් අපි තාඩයක් උඩට යමු කොහම. අර පේනවා ඇති මේ කට්ටියක් එන නිසා අපට නතරලා ඉන්නේ. මොකද එකපාර දෙතුන් දෙනෙක්ට එතන යන අමාරුයි. ඒ හරිය ගොඩක් පටුයි. අපි දැන් උඩටම වගේ ඇවිල්ලා ඉන්නේ ඒ කොන්ක්‍රීට් වලින් හදලා තිබිච්ච පියකට පෙළ පහ කරන් ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට වැවක් තියෙන අපි දැන් ගොඩක් කුට්ටයිල වලට පේනවා ඇති.
මේ මෙතන අපිට හදලා තියෙනවා යකඩ පාලමක්. ඒ කියන්නේ යකඩ වලින් හද පඩිපෙලක් තියෙනවා. ඊට පස්සේ මෙතන යකඩ පාලමක් තියෙනවා. අනිත් ගල් ගෙඩි දෙක අතර මාරු වෙන්න. හරිද? එහා පැත්තේ ගල් ගෙඩියට මාරු වෙන්න. ඉතින් මේ පාලමෙන් වල මම හිතලා යට පෙන්නන්නම්. පේනවා ඇති මේ ගල් ගෙඩි දෙක අතරේ මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික මවුරුනාට පස්සේ මේ වටේ පිටේ ටික ඉතින් ඔයාලට මෙන්න මෙතනින් උට්ට නගින්න තියෙන පොඩින් පඩිපෙලක්. ඉතින් ඒ ටික හරි පරිස්සමෙන් නගිනවනේ මොකද හරි කෙලින් ගොඩක් උඩට තියෙන පඩිපෙලක් එක. ඉතින් ඒ ටික උට්ට නැගගට පස්සේ අපි දැන් ඉන්නේ මිහින්තලේ මුදුනේමයි. හරිද? ඉතින් මෙතනට තමයි අපි මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය කියන්නේ. ඉතින් අපි ඉන්නේ දැන් මිහින්තලේ මුදුන. ඔයාලට පේනවා ඇති වටේ පරිසරය මොන වගේද පේන්නේ කියලා. ඉතින් ගොඩක් ලොකු උසක ඉන්නේ අපි දැන් ඔයාලට පේනවා ඇති සෑහෙන ලොකු උසක. ඉතින් ඔයාලට දැන් මේ ටික එහෙම ඔයා බලන්න අපිට තියෙනවා තා බුදු පිළිමයක් බලන්න. අපි දැන් බලාගෙන අපේ දේවල්ට පේන තේ එහා පැත්තේ තිබෙච්ච චෛත්‍ය දෙක. මේ දේවල් ටික ඔයාලට පේනවා. ඉතින් ඔයාලට දැන් මේ ටික කොහොම විදින්න මම ඔයාලට පෙන්නන්නම්. මේක කොහොමද මේ අපිට දැනෙන අපි උට්ට ගියාට පස්සේ කියලා. නිරබදා පවත්ව ලබන විදුලි පහන් නාලෝක පූජා උත්සාහ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩ ගමනදාන ඔබත් බඩ හැකි පවන්කින් ආදාරූප ගාන කර මේ මහා පුණ්‍ය ආදාරූප කාර්මතයි ඓතිහාසික හරිදෙන් ආවලනේ අපි මිහින්තලෙන් පහළට බහින්න යන්නේ. මොකද උඩට නැග්ගා තරම් ලේසි නෑ පහළට බහින්න. මොකද පහළ පැත්තට අඩේදී ලිස්සන්න බලනවා. මොකද මේ රායේ ගල හොඬම රත්තරන් මැදිලා තියෙන නිසා සෑහෙන අමාරුයි පහළට බහිද්දී අඩිය තියාගෙන පරිස්සමෙන් ඕනේ යන්න. ඉතින් මම ඔයාලට පහළටම ගිහිල්ලා අපි ආයෙත් වීඩියෝ එකේදී හම්බෙමු. මහා පුණ්‍ය කර්මයේ කුරස්තාවේ සාගමෝත්සවයේ පාර්ථනා කරලා ලෝකතර දරේ ආස්ථාන ප්‍රාර්ථනා. ඉතින් යාළුවනේ අපි දැන් පහළට ඇවිල්ලා ඉන්නේ මිහින්තලෙන්. දැන් අපි යන්න හදන්නේ අර ඔයාලට මතකද දැන් මිහින්තලේ උඩ පෙන්වන ලස්සන බුදු පිළිමයක් අන්නේ බුදු පිළිම බලන්න. ඉතින් මේ බුදු පිළිම තියෙන්නේ මෙන්න මේ ගල් තලාවක් උඩ ඔයාලට පේන හැටි මෙන්න මේ ගල් තලාව උඩ තමයි බුදු පිළිම තියෙන්නේ. අපි මේ ගල් තලාව උඩ තමයි දැන් මේ යන්නේ. ඉතින් මම ඔයාලට ගල් තලාව උඩදී හම්බෙන්නම්. මොකද මේවා ඉක්මනට රත්ලාල් තියෙන නිසා මම ඉක්මනට මේ ගල් තලාව උඩට නගිනවා. හරි ඉතින් යාළුවනේ අපි දැන් බුදු පිළිමේ ගාවටම ඇවිල්ලා තියෙන ටිකක් විශාල බුදු පිළිමයක්. ඔයාලට පේනවා ඇති මාර ලස්සනයි එතන. හරිද? ඔයාලට මාර ලස්සනයි මෙතන. ඉතින් වෙලා තියෙන්නේ මේ වෙලාව රස්නේ අපි සාමාන්‍යයෙන් 3ට 4ට වගේ ආවනම් මාර ලස්සනයි මෙතන මාර මොහොතට ඇති කියලා හිතන හුලම් පාරත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් මිහින්තලයක් පේනවා. හරි ඉතින් යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ අවසාන අංකේ බලන්න. දැන් අපි දැන් යන්නේ මේ මිහිඳුලෙන බලන්න. ඉතින් අපිට මිහිඳුලෙන බලන්න ටිකක් දුරට යන්න තියෙනවා. ඉතින් මිහිඳුලෙන කියන්නේ මේ මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා විවේක ගත්තන කියලා තමයි කියන්නේ. ඉතින් අපිට ගොඩක් ඇතුළට යන්න තියෙනවා මිහිඳුලෙන බලන්න. ඉතින් අපි මිහිඳුලෙන හරියදී හම්බෙමු. මම ඔයාලට තෙන්දී විස්තරට කියන්නම්. හරි ඉතින් යාළුවනේ අපි දැන් මිහිඳුලෙන කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මිහිඳුලෙන කියලා තැන මෙතන ගල් ගෙඩියක් තියෙනවා ගල් පර්වතයක්. ඉතින් ඒ ගල් පර්වතේ අපි මේ යකඩ පාලමෙන් උට්ට නගින්න ඕන. උට්ට නැග්ගට පස්සේ අර බලා ගන්න පුළුවන් මිහිඳු හාමුදුරුවෝ මෙහා මිහින්තලයට ඇවිල්ලා විවේක ගත තැන. ඉතින් ඔය පේනවා ඉතින් මේ මිහිඳු ගුහාව කියලා තියෙන්නේ. ඉතින් මිහිඳු ගුහාව ගාව ඉන්නේ. ඉතින් අපි දැන් උඩට නගිමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ පඩිපෙළ යකඩ පඩිපෙළක් දාලා තියෙන. යකඩ පඩිපෙළෙන් උට්ට නැග්ගට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් මේ මිහිඳු හාමුදුරුවෝ ගල් තලාවක් කියන්නේ ගල් ලොකු ගල් තලාවක මැද සිදුරක් වගේ හැදුණු තැනක තමයි විවේක අරගෙන තියෙන්නේ. ඉතින් මේ හැම පැත්තෙම ලොකුවට ගල් තලාවක් නැහැ පොඩි ගල් තලාවක්. ඉතින් මේ මෙතනින් ඒ පැත්තේ ගල් තලාව ඉවරයි. අපිට අනිත් පැත්තෙන් ගියාම බලා ගන්න පුළුවන් මිහිඳු හාමුදුරුවෝ විවේක ගත තැන. මම දැන් එතනට තමයි මේ යන්නේ. ඔයාලට පේනවා ඇති මේ රන් වටකින් ආලේප කරලා කියන්නේ රන් වටකින් ආවරණය කරලා තියෙනවා එතන. ඔයාලට පේනවා ඇති අන්නොතන ওই ස්ථානේ තමයි මිහිඳු හාමුදුරුවෝ භාවනා යෝගීව විවේක අරගෙන හිටියා කියන්නේ. ඉතින් ඒක තමයි දැන් අපි මිහින්තලේ වීඩියෝ එකේ අපිට බලන් තිබ්බ අවසාන ටික අපි හැමදේම වගේ වල පෙන්නුවා කියලා හිතනවා. ඉතින් ඔයාත් වෙලා තියෙන වෙලාවක අනිවාර්යෙන් මේ මිහින්තලේ ඇවිල්ලා වැඳ පුදා ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.